කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද අපි පුඩින් එකක් තමයි හදන්න යන්නේ. බිත්තර ගෙඩි 2යි, චොක්ලට් මාරි 1යි. ඊට පස්සේ මෙන්න මේ විදිහට කිරි පැකට් එකකුයි තමයි මේක හදන්න ඕන කරන්නේ. හොස්ටල් එකේ ඔයාලට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි චොක්ලට් මාරි මෙන්න මේ විදිහට කුඩු කරගන්නවා. බ්ලෙන්ඩර් එකක් තිබෙන්නේ නැහැ. අපි වංගෙඩියට දාලා තමයි කුඩු කරේ. ඊට පස්සේ අපි සීනි කැරමල් කරගන්නවා. මෙන්න මේ විදිහට සීනි ටිකක් භාජනයකට දාලා ඊට පස්සේ අපි ලිපෝන් කරනවා. ඊට පස්සේ හැන්දක් අරගෙන මෙන්න මේ විදිහට හිමීට හැඳි ගන්නවා. ටිකක් වෙලා යද්දී සීනි ටික දිය වෙලා අපි මේකට ඊට පස්සේ හිමීට වතුර ටිකකුත් ඇඩ් කරගන්නවා. මෙතනදී උණු වතුර තමයි අපි දාන්න ඕනේ. ඊට පස්සේ ඔන්න චමෝදා බිත්තර කඩනවා. බිත්තර කිරි 2යිනේ අපි ගත්තේ. මෙන්න මේ විදිහට එකින් එක බිත්තරේ කල්ලා චූටි තැටියකට දාගන්නවා. බිත්තර ගෙඩි 2යි. ඊට පස්සේ ඒක අපි හැන්දක් අරගෙන හොඳට කලවන්න. මෙතන බීටර් එකක් නැහැ. ඒ නිසා අපි තියෙන විදිහට හැන්දකින් හොඳට බීට් කරගන්නවා. ඊට පස්සේ අපි පුඩින් එක සෙට් කරන්න මෙන්න මේ වගේ ප්ලේට් එකක් තමයි ගත්තේ. මුලින්ම අපි හදාගත්තු කැරමල් එක මෙන්න මේ භාජනයට දාලා බලන්නකෝ ඒකේ කලර් එක ආස හිතෙන කලර් එකක්. ලස්සන බ්‍රවුනිෂ් කලර් එකක් තමයි තියෙන්නේ. මේක අපි දානවා මෙන්න මේ විදිහට තැටි අඩියට දානවා. දාලා ඉවර වෙලා හොඳට තැටිය අඩියේ සම්පූර්ණයෙන්ම කවර් වෙන විදිහට කැරමල් එක හොඳට ඒ තැටිය කරගන්න. ඔන්න ඉතින් ඊට පස්සේ අපි බීට් කරගත්තු බිත්තර 2යි. ඊට පස්සේ සෙව්වන්දි දාන්නේ කිරි පැකට් එක. ඊට පස්සේ මම වීඩියෝ ක්ලිප් එකක් ගන්නවා. ඊට පස්සේ හොඳට මික්ස් කරගන්නවා. මේක දාන ගමන්ම දැන් අපි දාලා තියෙන්නේ බිත්තර 2යි කිරි පැකට් 1යි. ඔන්න ඊට පස්සේ බිස්කට් කුඩු එක දානවා. මේක බිස්කට් කුඩුම වෙන්න ඕනේ නැහැ. පොඩි පොඩි කෑලි තිබ්බට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද තැම්බෙද්දි ඒක සොෆ්ට් වෙනවා. මේ අපි ලුණු චුට්ටකුත් ඇඩ් කරගන්නවා. ඉස්සෙල්ලා කැරමල් එක හදද්දි ලුණු චුට්ටක් ඇඩ් කරාට කමන්නේ. අපි නම් ඇඩ් කරේ නැහැ. අපි ලුණු ඇඩ් කරේ මෙතන මික්ස්චර් එකට විතරයි. ඊට පස්සේ හොඳට මෙන්න මේ විදිහට දාපු ඔක්කොම මික්ස් කරනවා. කරලා ඉවර වෙලා අපි ඉස්සෙල්ලා කැරමල් වලින්
සෙට් කරගත්තු හැටියට මෙන්න මේ විදිහට අපි පස්සේ හදාගත්තු මික්ස්චර් එක දානවා. දාලා ඉවර වෙලා මෙන්න මේ විදිහට ටිකක් ටයිට් කරනවා හැන්දකින් වගේ. ඊට පස්සේ තමයි මේක ඔක්කොම දාන්න ඕන. භාජන වල පොඩ්ඩක්වත් ඉතුරු කරන්න එපා. ඊට පස්සේ මේක අපිට කවර් කරන්න ඕනේ. ඇත්තටම මේක කවර් කරන්න අපිට ඇලුමිනියම් ෂීට්ස් මොකුත් තිබ්බේ නෑ. ඉතින් අපි එක ලන්ච් ෂීට් එකකින් කවර් කරා මෙන්න මේ විදියට. ළමයි ඔයාලට හිතෙනවද ලන්ච් ෂීට් එක උණු වෙයි කියලා? ඇත්තට මුලින් මටත් එහෙම හිතුණා. ඊට පස්සේ අපේ සෙව්වන්ද කිව්වා එහෙම උණු වෙන්නේ නෑ කියලා. ඇත්තට මේක හරි ගියා. මෙන්න මේ විදිහට ගැට ගහලා ලන්ච් ෂීට් එක අපි රයිස් කුකර් එක තියලා බස් මේක තැම්බෙන්න වතුර දානවා. වතුර ෆිල් වෙන්නම දාන්න හොඳ නෑ. මොකද ඇතුළට වතුර යන්න පුළුවන්. ඊට පස්සේ චුට්ටක් දුරට වතුර දාලා රයිස් කුකර් එක ඔන් කරනවා. ඊට පස්සේ විනාඩි 45කින් විතර ඇවිල්ලා ලන්ච් ෂීට් එක අයින් කරලා බලපුවාම අපිට මාරම හැපි එකක් ආවා. මොකද ඒක ලස්සනට සෙට් වෙලා තිබුණා. මේ දෙන්නේ අපි හදාගත්තු පුඩින් එක. මේකේ ඇත්තටම මේ යට ටික තමයි ලස්සන, උඩ ටික මේ අර බිස්කට් කෑලි. ඒක කැතත් නෑ, ලස්සනයි. ඒ වුණාට අර කැරමල් එක පේන්නේ යටින්. එතන පොඩි ෂයින් එකකුත් එක්ක ඒක ලස්සනටම පේනවා. ඔයාලට පෙන්නන්නම්. ඔන්න බලන්න. අපි ඉස්සෙල්ලාම මේ වගේ සස් පාන් හැටියක් අරන් එක පැත්තකින් වහලා මේක ටිකක් රස්නෙයි. ඔන්න බලන්නකෝ. මෙන්න මෙහෙම අනිත් පැත්ත ගැහුවාම ලස්සනයි නේද? මෙන්න මේ විදිහට තමයි අපේ පුඩින් එක හැදුනේ. දේවල් 3කින්. මේක අපි කපලා බලද්දි මාර්ම සොට් එකට තිබුණා. Bye bye.